Friends, welcome back to my gameplay videos. අද අපි play කරන්න යන්නේ වලව්ව. ඉතින් මේකේ තියෙන විදිහ අපිට කාසි 12ක් තියන්න තියෙන නායකගේ නිදානය මත නෙමෙයි යට මචං. 12ක් තියන්න තියෙනවා ඩයමන්ඩ් එකක් එක්ක. එහෙනම් අපි වැඩේ කරලා බලමු. මේක ලංකාවේ සුපිරිම ගේමක්. ඉතින් යකානලුත් එක play කරලා තියෙනවා. මමත් ඉතින් ප්ලේ කරලා තමයි ආයෙත් ගහන්නේ මචං. ප්ලේ කරන්න නතුව ගහන්නේ නැහැ නේ මචං. ඉතින් මේ යතුරු හලපන් බීමට මචං. යතුරු තියන් ඉන්න බෑනේ බං මෙතන. ඉතින් මේ යතුරු තිය ඉන්න ගියොත් මචං මොකක්ද දන්නවද වෙන්නේ? තව බඩු ගන්න ඉඩ වැඩි බං මේක. බඩු උඩරින් 5යි මචං ගන්න. හරි හරි ඉඩම් අඩු වැඩක් නෑ මචං අපිට. අපි ඔව්වා කියෝ ඉන්නවනේ මචං. අපි දන්නවා සීන් මේ ගන්න. කාසි කියනවාද? මේ හැම කාසියම ගන්න බෑනේ මචං. ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒවා සලකුණක් ගහලා තියෙනවා මචං නිකන් මලක් වගේ. මේක නෑනේ. මම යන්නේ. මට මෙතන තියෙන කාසි. අපි මේ ටික මෙතනට එකතු කරමු නේ. කාසි ඩයමන්ඩ් එක අඩු ඊ උඩ හිටන්නේ බා. ඔඩු මේ දැක්ක නේද එනදී? කොහොම මං කලින් සැරේ ගහලා දී තුනා මචං. ඒ හින්දා ඕනි මට වට ගන්න හොඳ නැහැ. ඇතුළට ගිලා බහිනවා මචං. හරි. දැන් ක්‍රෝ බහිනවා. ඊට කලින්වත් මේ විදියට තියෙනවා චෙක් කරන්න කියලා බලන්න. මුකුත් නෑ. ඒක කොහොමවත් නෑනේ මේකේ කාසි. නෑ යයි. ඉතින් මල් දන්නේ නැති මේක ගොඩක් යකනනෙත් එහෙම කට්ටියක් ප්ලේ කරලා තියෙනවා. හැබැයි මේ ඇලන් කේස්සෙල් ඉන්නේ. ඇලන් කේස්සෙල් නම් තාම මේ ගහලා නැහැ. එයා ගහයි දැන් නැහැ. මොනේ මං එයා ගහයි. ඒ දන්නේත් නැහැ. එයා ගහන පාටක් නන්නේ. යකනේ නම් කොහමද ගහලා තියෙනවා. ඉතින් ඔන්න අද ඒකේ මොනේ පොඩ වැඩක්. ප්‍රෝ එකේ පොඩ්ඩක් ගහන්න ගන්න යන්නේ තියෙනවද? හරි. දැන් අපි චෙක් කරගමුකෝ මේ ටික. මේක අපිට තියෙන හෙල්ත් එක අඩු වුණොත් අපිට ඒක අරගන්න පුළුවන්. ඒකට අපේ හෙල්ත් එක වැඩි වෙනවා. දැන් මේ ටික අපි හලාගමු. දැන් මේ දෙක වැඩක් නැහැ නේ. මිටිය ඕනේ මචං. මිටිය ඕනේ. කොහොමද? හරි මිටිය. හරි. ඊ හරිනේ අමාරුයි. හරිනේ ඉතින් මිටිය නැහැ කියනකො. ඊ දෙමෝ කරන්නේ. අන්තෝ මේ මිටිය නැතු වැඩේ කරන්න බෑ බං. අතට කඩන බිත්තියක් තියෙනවා. මන්නේ දැන් ඉතින් මොනවා කරන්නද? හරි පැත්තෙන් අතන් මේ බිත්තිය. මොකද කාසිය මට වැඩක් නෑ බජයි. කාසි එකම නේද? දෙකයි නේද? දෙකයි. කාසි දෙකයි. කියමු උඩට. මේක මොකක්ද මම මචං වෙන්නේ? කොහොමද මචං දැක්කේ? ආසියගන දැක්ක කියලා කිව්වට මචං දැකලා නැහැ කොහොමද? අනේ මන්ද මම මේක දැක්ක කියලා දුන්නා ඒකට දැකලා නැහැ. මේක කඩන් යන ගමන් මචං හිටියෝ. හිටියේ නෑ ඉතින්. කමක් නෑ. මොනවා කරන්නේ? ආසිය අපේ වස්තුව හොරකම් කරන්න ඕනේ. ඔව් එනවද වන්නකෝ. පාඩු ගානේ මට ගහන්න. හරි අපි දැන් මේ දුන්න දාගමු. පහක් තියනවාද? තව 7ක් ඕන. දැන් මෙතන ඉන්න. ඉන්න ගහනවා. ඔය හිටපිය හොරා. අම්බගේ කරනවා. හරි ආචාර. ගැහුවද අනිත් කාලෙන් බං යන්න. ඒක පුළුවන් ද මට ගහන්න. මේක 100 නම් ඉන්නේ මචං උඩ නේද? උඩ විතර ඒක පල්ලෙහාට එන්නේ. මම ගහන එක වෙලාවකට ඕක පල්ලෙහාට එන්නේ. ආසිය ගන්නේ නේ. මුකුත් නෑ දුවද තියෙනවා හැදලා තියෙනවා. මේ ලීවර් එනේ හැන්ඩල් එක. කනින් බං ඒක උඩට දාන්න ඕනේ මචං. හරි. මොකද? මේ කාසි වල කියන්නේ ඒක නෙවෙයි. මේක මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ.
ඊට හැංගෙන හොඳ තරම් කිව්වට දැන් හැංගින්න ඕනේ නෑනේ. ඒරුවට නෙමෙයි. මම අර වරින් දෙයක් මෙහෙම. මෙතන දින එකක් ගන්න බෑ. මම අර අපේ දින කන අර කියලා නේද? නේද? අද කොහෙද නෑ? මේක මේ මෙතන කලන්නේ නේද? අච්චි ගියල්. මේ ඉන්නවා කියලා බය නැහැ එහෙම හරිද? දැන් මෙතන 1 2 3 4 5යි හරිද? 5යි 6යි 7යි 8යි 9යි තව 3යි ඕනවා දැන්. අපි මේ ලීවර් එකකින් උඩට දාගන්නවා ඒ තුන හොයනවා. මොකද කරන්නේ? ඒ තුන කොහේ හරි ඇති නේද? මේ තියෙන්න එපා ඉතින් නැති වෙන දෙයක් නෑ. වරෙන් ආච්චි වරෙන් අනේ මචං ඔය ආච්චිදී පත්තයක් යනවා බං ඒක දෙය මට පෙන්වන්න බෑ. යනවනේ දැන් මේ පාර යනවනම් එන්න ඕනේ එක්ක යනවා යන්න ඕනේ. ඔය හිටපිය හොරා. නෑ ඉන්න උඹ කිව්වා කියලා මම ඉන්නවා. එහෙම ඉන්නවනම් ඉතින් මොනව කරන්න වෙන්නේ මචං ඌ කිව්වා කියලා මම ඉන්නවනේ. අර කාසිය බේ කර චෙක් කරගෙන මොකද කාසිය ගන්න. දුව මේක දාගෙන දුව. සීය කොහමද? සීය ඇත්තේ අතන නේ. මේ පැත්ත මොනවද තෝරන්නේ කාසිය. පොරේ දැක්කා. මොකද පෙන්නන්නේ මචං. මචං දැක්කේ නැත්තම් පෙන්නන්න පාරේ උඩ සීය. මොකද දාගන්නේ? මිනිස්සුන්ට දැනනවලුට. පරි වැඩේනේ. මේ දකින්නවද නැද්ද? අපි මේ ලීවරේ මේකට දාගන්න. බොක්කල දෙන්නම් මෙතන. මචං අපි ගියා බයි. ඉ ඵලයන්. උඩ ඵලයන්. දැක්ක නේද මචං ඒක. අපිට ඔය වගේ මේ මාරු වැඩ කරන්න පුළුවන් මචං. ඉතින් මම ඔය යහමෙන්ගෙන් තමයි මචං ඉගෙන ගත්තේ. හරිද? ඒක වෙනම කතාවක් නේ මචං. දැන් අතන දෙකක් දැම්මනේ අපි. එතකොට මේ දෙකයි 3යි 4යි. 1යි 2යිනේ. 3යි 4යි 5යි 6යි 7යි හරි දැන් 2යි 7යි 8යි 9යි 10යි 11යි තව එකයි ඕනේ නේද? ඒක කොහෙද දන්නේ තියෙන්නේ? තව එකයි මචං ඕනේ හරියට. ඔය දෙකන් හිටපිය හොරා. මම ඉවරයක් කරනවා. අසියා දිව්වල දිවන්න බංගුවට. දැක්ක නේද මචං? මේ නවීන තාක්ෂණයෙන් හදපේවම කරන්නේ. හරි. දැන් අපිට තව ඕනේ එකයි මචං ඕනේ. තුරු ටික හම්බෙලා තියෙන්නේ. 7ක් කියලා පෙන්නන්නේ මචං. ඒක ඉතින් අපි දන්නේ 7යි මේක. 100 උඩනේ කොහමද ඉන්නේ මචං? ආච්චි. ඉතුරු එක කොහෙද ගන්නේ ඇත්තේ? ඉතුරු එක කොහෙද? කොහොම ආවෝ කියලා ඉතින් කියන්නේ නැහැ මචං. හරි ඒ වෙනම කතාවක් දෙන්නේ. එකම ටිකෙන් පොඩ්ඩක් අහලා බැලුවම මචං ගණන් ගන්න එපා මචං. අපි මේක සින්දු ගන්න. මොකද්ද දන්නේ ඒකෙන් වෙන්නේ හරිද? ඔයාලා කවුරු හරි දන්නවනම් මේක සින්දු දැම්මම මොකද්ද වෙන්නේ කියලා? එනවාද? මොකද්ද වෙන්නේ කියලා මට මේ කියාගෙන යනවා කරුණා කරලා. මොකද දන්නවද මම දන්නේ නැහැ මචං මේක සින්දු දැම්මම මොකද්ද වෙන්නේ කියලා. ඔයාලා කවුරු හරි දන්නවනම් කමෙන්ට් කරන් යන්න. දන්නේ නැත්නම් කමෙන්ට් කරන් යන්න එපා. ඔය හිටපිය හොරා. මම ඉවරයක් කරනවා. එහෙමද? කරපම් බලන්න.
එතනින් එහාට එන්න බැයිද උඹලා මොකද වෙලා තියෙන්නේ? දුබා. දැක්කද ඒක මචං? ඉස්සර හැන්දි උට එකක්වත් ගහගන්න බැරි වුණා. මේ ඉතුරු එක ඇත්තටම කොහෙද දන්නේ? ඉරුකුල තියෙනවා. අර තියෙන හරි. දුබන්. ගනින්. හරි මචං. දුබන් කෙරෙන්න බෑ. චි ගැව්වා. මේ දුවපන් යකෝ මේ මගේ හෙල්ලුණා ඒක. දුබ. උගල තිබ්බනට හෙල්ත් නේද? ගනින්. දැන් ආච්චිව hina වුණා ඉවරයි ආච්චි. හරිද? ගනින්. එහෙනම් ආච්චි කොහොමද ආච්චි වහන්න එපා ආච්චි අම්මෝ ආච්චි. ඉතින් මචං අපි පොඩි වෙලාවකින් අපි මේ ගේම් එක ඉවර කරා. උඩ පිස්සුද? උඩ පිස්සු මං හිතන්නේ ඌ නිකන් ගහනවා බොරුවට. අපි ඉතින් පොඩි වෙලාවකින් ඔන්න මේ ගේම් එක ඉවර කරන්න තමයි හදන්නේ. මට ඉතින් හරිම සතුටුයි. මම කවදාවත් මේ වගේ චූටි වෙලාවකින් ගේම් එකක් ඉවර කරලා නැහැ. ඉතින් ඔන්න අද අපි ඉවර කරන්නයි හදන්නේ. 100 බොක්ක ඉන්නවා. 100 බොක්ක විදියට අපි සැලෙනවද? අපි සැලෙනවා. 100 බොක්ක. දැක්කම 100 බොක්ක දැක්කේ නෑ. දාපන්. 100 බොක්ක යනවා. දැන් ඔය බෝලේ කෑවේ මොකද වන්නේ යන්නේ? මොකද යන්නේ? කොබා. අඩ. මෙතන මං හිතන්නේ මචං අරක තියෙන්නේ. නිදාන්නේ මොකද්ද මේක මචං? දියමන්තිය දාන තැන. අපි දියමන්තිය අරන් යමුද? අරුන් දෙන්නම් මෙතන නම් මට මෙතනින් පයින්න පුළුවන්. අරුන් දෙන්නම් මෙතන. මට මෙතනින් පයින්නගෙන යන්න පුළුවන්. යම. හරි තංගා. යමයි ගනින් හොග්ගනි. දැන් ඉතින් ආයෙ දින්න තමයි. දින්න. කවුරු ඉන්නවද? කවුරුත් නෑ කියපන් ගැත්තට. ඔල 100 මෙතන යම. තව. දැම්මා. දාපන්. ඩයමන්ඩ් මේක දාන්න කියලා කියන්නේ ඔව්. කොහොමද ඒක දාන්නේ? හරි දැම්මා. හරි. මේ නිදානේ මචං. මේක අයින් කරන්න මං හිතන්නේ මේකේ. හරි මංජා නිදානේ වෙන්න. කොහොමද නිදානේ? මේ තියෙන්නේ නිදානේ. නිදානේ හොයාගත්තා. නැණි කුලින් පිරෙලා. මොකද සත්‍ය? අද මේ මොලේ කොයිද ඕනේ? to be continued. ඉන්න මංජන් ඔන්න අපි අඩුම කාලෙකින් ඉවර කරපු හොරා ගේම් එක. අදට යනවා තමයි channel එක subscribe කරන්න ඉන්න subscribe කරන්න. එහෙනම් අපි ගියා.